ඉතින් යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න අදත් අලුත් දවසක් උදා වෙලා තියෙන්නේ. ඉතින් අද වෙසක් දවස. ඉතින් ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ කුරුණෑගල පැත්තට. ඉතින් වෙසක් දවසේ කවුරුත් මේ ගෙවල් වලට වෙලා ඉන්නේ නැහනේ. ඉතින් අපිත් මේ හදන්නේ තව වරකපොලට එනවා කිව්වා මේ යාළුවෝ ටික. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න අද දවසේ මේ මොන වගේ දේවල්ද කරන්න කියලා බලන්න. ඉතින් අද දවසේ වෙසක් පොය දවසනේ. ඉතින් අද ගොඩක්ම දන්සල් තියෙනවා තැනින් තැන අපිට ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය නිසායි රිදී විහාරෙත් ගිහිල්ලා ඊට පස්සේ අපි කොහේ යයිද කියලා දන්නේ ඇත්තට ඇත් කඳ යන්න හිතන් හිටියේ. ඉතින් මේ අර වට රවුම් පාරෙන් තමයි යන්න හිතන් හිටියේ. ඒත් මේ අද පොය දවසේ හින්දා ඒ පාරේ යන්න දෙනවද දන්නෙත් නෑ. ට්‍රැෆික් එක උඩට ගියාම පහළට එන්නත් බැරි වෙන නිසා අපි හිතුවා දිගටම ඇත් කඳට යන්න නැතුව දන්සලුත් වැඳගෙන රිදී විහාරයට යනවා කියලා. ඉතින් ඔන්නෝම තමයි අපි මේ ගමන ඉතින් ඔයාලට පේනවනේ මේ තියෙන්නේ කුරුණෑගල ටවුන් එක. මේ කුරුණෑගල ටවුන් එකට ඉහළින් මේ ගල් තලාවක් දිස්සෙනවනේ. ඉතින් කවුරුත් දන්නවා මේ ඇතුගල පුරවරයට තමයි අපි මේ ළඟා වෙලා ඉන්නේ. ඉතින් ඒ ලස්සන ගස් කොළන් ඒ ආවට වටපිටාව ඒ හැමදේම මගේ චූටි මේ කැමරාවට ඒ හැමදේම සටහන් කරගත්තා. හරිම ලස්සනයි. මට නම් කුරුණෑගල කියන්නේ හරිම ලස්සන නගරයක්. ඉතින් දැන් අපි මේ ළඟා වෙලා ඉන්නේ රිදී විහාරයට. ඉතින් මම ඔයාලට පහලින් දාන්නම් රිදී විහාරේ මගේ travel මේ විත් ප්‍රසාද් කියලා මගේ travel page එකේ, ඒ කියන්නේ travel YouTube එකේ මම මේ රිදී විහාරේ යන වීඩියෝ එකක් දාලා තිබ්බා. මේ පේනවනේ මේ මොකද්ද මේ තියෙන්නේ කියලා. ඒක නම් අර දෙබර වදයක්ද කොහෙද තමයි මේ වැදලා තියෙන්නේ. ඇත්තටම බලන්නකෝ මේ පරණ පන්සල් නම් මාරම ලස්සනයි. ඔන්න ඉතින් පන්සලටත් ගිහිල්ලා පන්සලට එහා පැත්තේ අර දානශාලාවක් වගේ තියෙනවනේ වෙනම හදලා. ඒකේ පොඩි දන්සලක් තිබ්බා. ඉතින් අපි මේ දන්සලත් වැඳගත්තා. ඉතින් පේනවනේ අයියා ඔන්නෝම වීඩියෝ කරා. මමවත් වීඩියෝ කරගත්තා දන්සලේ. අපි ඉතින් දන්සලේ ලොකු කෑමක් නම් දුන්නේ පරිප්පුයි තව අනම්මනම් ඉතින් දන්සල් බත් තියෙන්නේ අන්නේම තමයි ඉතින් තිබ්බේ. ඉතින් වෙලාව හැටියට ඒවා ඉතින් අපට ගොඩක් ඉතින් හොඳයි. ඔන්න ඉතින් රිදී විහාරටත් ගිහිල්ලා ටිකක් දුර අහපව් වෙනකොට
මේ වැව වගේ මේ ෆොන්ට් එක පහු කරන් තමයි අපි ගියේ. මෙතන මාරම සීතලයි. මොකද අර දෙපැත්තේ මාරම අර මේ ලස්සන ගස් හිටවල තියෙයි. මේ කුඹුක් ගස් නැති. ඒවට කියන්නේ කුඹුක් ගස්. ඉතින් එතන මාරම කූල්. ඇත්තටම මේ සබාදහමත් එක්ක මෙහෙම ගත කරන ජීවිතේ මාරම මේ අපිට ඕන තරම් හේතු තියෙනවා සතුටින් ජීවත් වෙන්න. නිතරම යන්න බැරි වුණත් අපිට පුළුවන් පොඩි ගමනක් ගිහිල්ලා තමන් ආස කෑමක් හදලා ඇත්තටම එක එකනා සතුටු වෙන විදිහවල් වෙනස්. ඉතින් ඒ හැමදේම අපේ ජීවිතයට ලබා ගන්න ඕන. ඉතින් කොහොම හරි අපි ගියා තවත් තැනකට. මේකත් ලස්සන පුදබිමක්. ඉතින් මෙතෙන්ටත් ගිහිල්ලා මේ අපි කලින් පාර මෙතෙන්ට ගියා. ඊට කියන්නේ මේක හදනකොට ඉතින් මෙතන හදනකොට නම් මේ වගේ නෙමෙයි තිබ්බේ. හදනවා ගල් තැනින් තැන දාලා මේ වගේ ලස්සන විලක් තිබ්බෙත් නෑ. ඉතින් ඒ හදන කාලේ දැන් ඉතින් හදලා ඉවරයි. මෙතන මාරම ලස්සනට තියෙනවා. ඇත්තටම මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ මේ කොහෙද කියලාවත් මට හරියට මතක තිබුණේ නෑ. ඔන්න ඉතින් මම මේ කොහෙද කියලාත් මේ වීඩියෝ එකේ තැනකින්ම පේන්න දාන්නම්කෝ. සාදු වඳින් කිවි සියස නවා. සාදු වඳින් කිවි සියස නවා. ඉතින් අපි කොහෙ ගියත් ෆොටෝ ගහනවානේ. ඉතින් අයියා හැම ඉතින් යාළුවොත් එක්ක ෆොටෝ ගැහුවා. ඉතින් ගොඩක් ෆොටෝ ගත්තා. ඉතින් දැන් පේනවනේ. දැන් ටික හවස් වෙන්නවිලා. අද දවසත් ඉවර වෙන්නයි යන්නේ. ගොඩාක් බැතිමතුන් ඇවිල්ලා මේ තැන් වලට එනවා, වන්දනාමාන කරනවා, දන්සල් වලට යනවා. ඇත්තටම මේ මාරම මේ කියන්නේ ඒක කියා ගන්න බැරි තරම් සතුටක්. ඇත්තටම මාරම පින්බර හැඟීමක් දැනෙනවා. ඝන්ටාර වදිනවා. ඒ සුවඳ දුම්වල සුවඳ එනකොට ඒක ඇත්තටම කියා ගන්න බැරි මානසික තෘප්තියක් තමයි දැනෙන්නේ. ඉතින් දැන් හවස් වෙන වෙලේ අපි මේ පුදබිමට සමුදීලා ආපහු දන්සල් ටිකකුත් වැදගෙන ගෙදර යන්න තමයි හදන්නේ. සුවය සොයා නැවිනු දනා දැවෙනු සමා එළුණු සිතින් සසර දුකින්. ඔන්න ඉතින් ඉරත් අවරට ගිහිල්ලා මේ ලස්සන පුදබිමෙන් අපිත් දැන් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔන්න ඉතින් එනකොට අපට තවත් පොතුහැර කියලා මේ ගමකින් කුරුණෑගල පහු කරනකොට පොතුහැර මට මතක විදිහට ඔන්න එතන සතිපොල්ද තියෙන ප්‍රාදේශ සභාවද කොහෙද තියෙන තැන පුංචි දන්සලක් තිබ්බා. මේක පුංචි නෑ, දන්සල නම් ගොඩක් ලොකුයි. ඔන්න ඉතින් එතනිනුත් මේ අපි දන්සලෙන් බත් කෑවා. ඇත්තටම වෙසක් දවසේ නම් ගොඩාක් දන්සල් තිබ්බා. අපි අයිස්ක්‍රීම් දන්සල් ඇත්තටම 15කටත් වැඩි තිබ්බා. කඩල දන්සල් 4කට වැඩිය තිබ්බා. බෙලිමල්, සුප්, සව් එක මේ ගොඩාක් දන්සල් තිබ්බා. අපි මේ හැම එකටම ගියා. ඉතින් හැම ෆොටෝ එකක්ම ගහගත්තේ නැහැ. හැම දන්සලකටම යන්නේ ඒවා. ඒ වුණාට අපි ගොඩාක් දන්සල් වලට ගියා. අපි ඉන්නේ ඉතින් රුවන්වැල්ලනේ. රුවන්වැල්ලේ ඉඳලා වරකපොළ වල පාරට දාලා අපි කුරුණෑගලට යනකම් දිගටම දන්සල් තිබ්බා. ඉතින් ඒ අපි හැම එකටම ගියා. මොකද ගිය පාර අයියෙක් යනකොට මේ දන්සලකටවත් යන්නේ මේ කියා මට අනම්මනම් කියා ගියේ. මං ඒවට යන්නෙත් නෑ. කියා මට බැන වගේ ගියේ. මොකද මේ එයා කැමති දන්සල් හැම එකටම යන්න. ඉතින් මම ඉතින් අදිමදි ගන්න හින්දා මේ ඔන්න මට ගිය පාර කිව්වා මේ පාරේ එහෙම වුණොත් එක්කන් යන්නේ නෑ කියලාත් එක්ක. ඉතින් ඒ වුණාට අර යාළුවෝ ටිකෙක් යනකොට මාත් ඉතින් මාර හැපි එකේ එක දන්සලක්වත් මිස් කරන්නතුව බලෙන් අතර කරලා ඒවට ගියා. ඉතින් ඔන්නෝම තමයි. ඉතින් මාරම සතුටුයි. අපි වැඳගත්තා, මේ පන්සල් වැඳගත්තා, දන්සලුත් කෑවා. ඇත්තටම මාරම සතුටුයි. ඒ වගේම ෆොටෝ ගොඩක් ගහගත්තා. ඉතින් මාරම සතුටුයි. ඔන්නෝම තමයි මගේ දන්සල් බ්ලොග් එකයි වෙසක් දවසේ බ්ලොග් එකයි ඉවර වෙන්නේ.
දැන් අපි දැන් කූඩු හැදුවනේ. ඒව ඇත්තටම පත්තු කරා හවස ඇවිල්ලා මේ අපි එනකොට 11 විතර වුණා රෑ. ඉතින් ඇවිල්ලා තමයි වෙසක් කූඩු ටික මේ පත්තු කරේ. ඉතින් ඒකේ වීඩියෝ එකක් මම වෙනම ගේන්නම්. මේකත් එක්ක දැම්මොත් ගොඩක් දික් වෙනවනේ. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දැම්මම ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් මේ කමෙන්ට් එකක් දාන්න. ඒක මට ගොඩක් වටිනවා. මොකද මම අලුතෙන් දැන් මේ channel එක කරන්නේ. ඇත්තට මාත් එක්ක subscribersලා 200ක් විතර තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් මං වගේ පොඩියට මේ YouTube එක පටන්ගෙන කරන කෙනෙක්ට ඒක ශක්තිමත් වෙන්න, දිගටම කරන් යන්න ඔයාලා දක්වන සහයෝගය ගොඩක් වටිනවා. ඇත්තට මේකේ තමයි මාරම අපට ශක්තියක් වෙන්නේ. දිගටම වීඩියෝ දාන්න. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකකුත් දාන්න. subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉඳී කියලා මම හිතනවා. එහෙනම් මං යනවා. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.